අයිබෝන් වණක්කම් good morning. හෙලන් ටීචර්ත් එක්ක මධ්‍ය අක්ෂරයි අවරෝහණ අක්ෂරයි ඉගෙන ගත්ත පුංචි ඔයාලට අද ටීචර් අරන් ආවේ ස්වර අක්ෂර. ඉතින් කලින් කරපු වීඩියෝස් වල වගේම මේ වීඩියෝස් වලත් අපි අත් වැඩ කරනවා, වැලි පීල ලියනවා, පස්රුල ලියනවා, තනිරුල් පොතේ ලියනවා, චිත්‍ර බලනවා, ලස්සන වැඩ ගොඩාක් කරන්න තියෙනවා. මෙන්න මේ වීඩියෝස් ටිකේ. එහෙනම් හෙලන් ටීචර්ත් එක්ක එකතු වෙන්න අද ඉඳන් ටීචර් ඔයගලන්ට උගන්වනවා ස්වර අක්ෂර. ඔන්න පුතේ ටීචර් ඔයගලන්ට අද අරන් ආවේ ඔයාලා හොඳටම දන්න අකුරක්. මොකද අම්මලා හැම ඔයගලන් පුංචිම කාලේ මේ අකුර තමයි ඔයගලන්ට මුලින්ම කියලා දෙන්නේ. ඉස්කෝලේ මුලින්ම කියලා දුන්නේ ග අකුර වුණාට අම්මලා තාත්තලා ඔයාලට මුලින්ම කියලා දෙන්නේ මේ අකුර. මොකද්ද මේ? අද ටීචර් කියලා දෙන්නේ අයන්න. කියන අකුර තමයි ඔන්න දැන් අද ටීචර් ඔයගලන්ට අරගෙන ආවේ. මුලින්ම අපි එහෙනම් බලමුද මේ අකුරෙන් පටන් ගන්න වචනයි පින්තූරයි මොනවද කියලා. ඉතින් කියපු ගමන් අපිට පළවෙනියටම මතක් වෙන රූපේ තමයි මෙන්න මේක. බලන්නකෝ. කවුද? අම්මා. 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 අම්මා කියන වචනේ තමයි අපිට කියද්දි මුලින්ම මතක් වෙන්නේ. නේද? ඊළඟ වචනේ මෙන්න මේ පළතුරට නම් ඔයාලා හරිම කැමති නේද? බලන්න මොනවද කියලා. මොනවද? අඹ. 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 අඹ කන්න අපි හැමෝම ආසයිනේ නේද? ඊළඟට මේකට මොකද්ද කියන්නේ? මේ මගේ මොකද්ද? මේ ටීචර්ගේ මොකද්ද? බලමු. මේකට අපි කියනවා පුතේ අත. 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 ඔන්න අයන්නෙන් අපි වචන තුනක් බලමු. මොනවද පුතේ? අම්මා. අම්මා. අත. අත. අඹ. අඹ. ඉතින් දැන් ඔන්න ඕගොල්ලන් ලස්සන පින්තූර ගොඩක් බැලුවා නේද? එහෙනම් අපි මේ අකුර කොහොමද ලියන්නේ කියලා බලන්න. ඉතින් එකපාරටම අපිට පොතේ ලියන්න බෑ. ඒ නිසා අපි මුලින්ම වැලි පීල්ල මේ අකුර ලියලා ඉමු. ඉතින් මගේ දූල පුතාලත් අම්මලාට තාත්තලාට කියලා ෂෝක් වැලි පීල්ලක් හදාගන්න. පුළුවන් බබාලා ලී ෆ්‍රේම් එකක් ගහලා පිරිසිදු වැලි පුරවලා හදාගන්න. එහෙම බැරි බබාලා ඉන්නවනම් පිරිසිදු වැලි ටිකක් අරන් කොහේ හරි අතුරලා ටීචර්ත් එක්ක අකුර ලියන්න එකතු වෙන්න. අපි එහෙනම් පුතේ අයන්න වැලි පීල්ල ලියමු. මුලින්ම ටීචර් මෙන්න මෙහෙම ටිකක් තියාගෙන අපි මුලින්ම වෘත්තයක් ඇඳලා මෙන්න මේ විදිහට බෙල්ලක් දාගන්න ඕනේ. හරි? ඊට පස්සේ මෙයාට මෙන්න මෙහෙම බණ්ඩියක් දාගන්න. ඔන්න ඔය ගන්නට බණ්ඩියක් දාගන්න. මේ බණ්ඩිය දැන් මේ තන අපි බණ්ඩිය පටන් ගත්ත තැන තියෙන්නේ. ඊට වඩා ටිකක් ඉස්සරහට මේක ගිහිල්ලා ඉවර කරගන්න ඕනේ. හරි? ඊට පස්සේ අපි මෙන්න මෙහෙම හැඩයට අරගෙන මෙන්න මෙතන ඉඳන් මෙතනට යා කරන්න ඕනේ මෙන්න මෙහෙම. ඔන්න ඔහොම. දැක්කනේ? ඊට පස්සේ මෙතනින් පුංචි මෙන්න මෙහෙම නිකන් චූටි කොලයක් වගේ මෙන්න මෙහෙම ලියන්න ඕනේ. දැක්කනේ? මෙතනින් පුංචි රවුමක් ගත්තා. ඒකට දැම්මා බෙල්ලක්. ඊට පස්සේ මෙහෙම බණ්ඩි ගෙඩියක් දැම්මා. ඊට පස්සේ මෙන්න මෙහෙම ඇවිල්ලා මෙහෙම උඩට ගිහිල්ලා මෙතනින් පුංචි මේකක් දාගත්තා. ඔන්න ඔහමයි අයන්න ලියන්නේ. අම්මා. අම්මා. ඔන්න එහෙනම් මගේ පුතාලා අකුර ලියලා බැලුවා කොහොමද මේ අකුර හරියට ලියන්නේ කියලා. දැන් අපි පොතේ ලියමු. එහෙනම්මයි පුතාලා එක වසරට නිර්දේශිත පස් රූල් පොතත් අරගෙන ටීචර්ත් එක්ක යම් පස් රූලේ අකුර ලියන්න. එහෙනම් පුතේ අපි බලමු කොහොමද අයන්න අපි ලියාගන්නේ කියලා පස් රූලේ හරියටම. මුලින්ම අනිත් අකුරු වගේම අයන්න පටන් ගන්නෙත් මෙන්න මෙතනින්. ඒ කියන්නේ පස් රූලේ පළවෙනි රූල නෙවෙයි දෙවෙනි රූලේ. මේ තියෙන පුංචි රූල් දෙකම පිරෙන්න හොඳට අපි වෘත්තයේ මුලින්ම ලියාගන්න ඕනේ. මෙන්න මේ විදිහට. මෙන්න මෙහෙම මේ විදිහට. හරිද? ඊට පස්සේ
අයනට තියෙන බණ්ඩිය අපි ලියා ගන්න ඕනේ මේ ඉතුරු පේලි දෙකේ. ඔන්න ඔහොම. මෙතනින් ගත්තා. උතන්ට ඔහොම ආවා. මෙතනට ආවා. එතකොට හොඳට මතක තියාගන්න දැන් මේ කොන තියෙන්නේ. මේ බණ්ඩිය පටන් ගන්න කොන තියෙනව නේද? ඊට වඩා චෝට්ටක් ඉස්සරහට ගිහින් තමයි මේක නවත්තන්නේ. ගොඩාක් නෙවෙයි පුතේ. ගොඩක් නෙවෙයි. මේ බණ්ඩිය පටන් ගන්න තැන තියෙන්නේ. ඒ බණ්ඩිය පටන් ගන්න තැනට වඩා චුට්ටක් ඉස්සරහට යන්න ඕනේ. මෙන්න මේ බණ්ඩිය ඉවර වෙන තැන. එතකොට තමයි අපිට අනිත් කෑල්ල ලස්සනට ගන්න පුළුවන්. දැන් මේක චුට්ටක් මෙතනට වඩා චුට්ටක් ඉස්සරහට ගිහලා නවත්තලා හරිද? මෙන්න මෙහෙම හැඩයක් ලියා ගන්න ඕනේ. දැක්කද? මෙතනින් ආයෙ චුට්ටක් ඇතුළට ඇවිල්ලා මෙන්න මෙහෙම පල්ලෙහාට ඇවිල්ලා මේ රතු රූලේ වදින්න එන්න ඕනේ. ඊළඟට මෙතන ඉඳන් මෙතනට එක සමාන උසක් තියෙන්න ඕනේ. හරිද? දැන් අපි මෙතනින් උඩට යන් මෙන්න මෙහෙම. ඔන්න ඔහොම ගියා. මෙන්න මෙතනට. දැක්ක නේද? මේක ටිකක් ඉස්සරහින් නවත්තවුවා. මේක මෙතනට ගත්තා. ඊට පස්සේ මෙතන ඉඳන් මෙහෙම උඩට ගිහිල්ලා මෙන්න මෙතනින් මෙහෙම ආය නවන්න ඕනේ. දැක්කද? මෙතනට ආවා. ඊට පස්සේ මේ වෘත්තය ලිව්වේ අන්න එතනින් මෙන්න මෙහෙම ඇවිල්ලා මෙතන පුංචි කොලයක් අඳිනවා වගේ මෙන්න මේ විදියට අයන්න ඉවර කරගන්න ඕනේ. ඉතින් මේ අකුරු ටිකක් හොඳට ප්‍රැක්ටිස් වෙන්න. මෙන්න මෙතන අපි බණ්ඩිය පටන් ගත්ත තැනින්ම මේක ඉවර කරොත් එහෙම අයන්න වර්ධිනවා. ඒකයි මං කිව්වේ මෙතනට වඩා චුට්ටක් ඉස්සරහට ගිහලා නවත්තන්න. එතකොට තමයි අපිට මේ ලස්සනට මේ කෑල්ල ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් පුතේ පස් රූලේ අපි අකුර ලිව්වේ ලොකුවට නේද? දැන් ඊළඟට තනි රෝල් පොතකුත් අරගෙන එන්න ටීචර් දැන් කියලා දෙන්න කොහොමද තනි රෝල් පොතේ මේ අකුර පුංචියට ලියන්නේ කියලා බලන්න. තනි රෝල් පොතේ අයන්න ලියද්දිත් පුතේ අපි මුලින්ම පටන් ගන්න මෙන්න මෙතනින්. මෙන්න මෙහෙම වෘත්තයක් ගත්තා මෙතනට ආවා. ඊට පස්සේ බණ්ඩිය ගන්නවා මෙන්න මෙතනට එනකම්. දැන් පස් රූලේ කිව්වා වගේ ටිකක් ඉස්සරහට ගිහලා නතර කරා. එතනින් පල්ලයට මෙන්න මෙහෙම එකක් අරගත්තා. ආයෙ උඩට ගියා. මෙතන ඈත් වෙන්න බෑ. මෙතන හොඳට සීල් වෙන්න වගේ කර්මයව කළා. මෙතනින් ඇවිල්ලා ඔන්න ඔහම දැම්මා. ඔන්න ඔහමයි පුතේ අයන්න ලියන්නේ. හොඳට මතක තියාගන්න මේක දැන් ඔහම අපි අරගෙන මේක ගොඩාක් ඈතින් ගිහිල්ලා නතර කරොත් මේක මෙන්න මෙහෙම අරගෙන උඩට යනකොට දැන් පේරෙනවද? මෙයාව හම්බෙන්නේ නැහැ එතකොට අපිට. මේ බණ්ඩ ගොඩාක් ඈතින් තමයි මෙහෙම අයන්න ලියන බබාලා ඉන්නවා. මේක සම්පූර්ණයෙන්ම වැරදි. ඒකයි මම කිව්වේ දැන් අපි බලමු මෙහෙ. ඔහොම ගෙනල්ලා මේ හරියෙන් නැවතුවොත් මොකද වෙන්නේ? එතකොට අයන්නට යන්න වෙන්නේ මේ හරියෙන්. එතකොටත් වැරදි. ඒකයි ටීචර් කිව්වේ හරියටම මේකේ මේ බණ්ඩිය පටන් ගත්ත තැනට වඩා චූට්ටක් ඉස්සරහින් නැවතුවා නම් අපිට ගානට මෙතනට සෙට් වෙන්න පුළුවන් කියලා. තේරුණා නේද? ඊට පස්සේ තමයි අපි මෙන්න මේක ඔහොම දාගන්න ඕනේ. ඉතින් මේ අකුරු අපි මෙහෙම ලිව්වොත් ඒ අකුරු වැරදි අකුරු විදියට තමයි ගණන් ගන්නෙ. ඉතින් මගේ පුංචි දූලා පුතාලට දැන් ගොඩාක් මහන්සි ඇති. අපි අද ගොඩක් වැඩ කරානේ. මොනවද කරේ? පස් රූලේ ලිව්වා, තනි රූලේ ලිව්වා, පින්තූර බැලුවා, අකුරු අහගෙන හිටියා ටීචර් කියලා දීපුවා. ඉතින් අද විතරක් නෙවෙයි පුතේ මේ අකුරු හැමදාම ඔයගොල්ලෝ ප්‍රැක්ටිස් කරන්න ඕනේ. ටීචර් ලියලා පෙන්නන වීඩියෝස් ටික බල ටීචර් ලියන විදිහ බල ප්‍රැක්ටිස් වෙන්න ඕනේ. එතකොට තමයි ඔයාලට ලස්සනට අකුරු ලියන්න පුළුවන් ඉස්කෝලේ ගියාට පස්සේ. ඉතින් එහෙනම් පුතේ අදට ටීචර් ගිහින් එන්න. ටීචර්ගේ වීඩියෝස් බල එන්න ඔයාලා හොඳට ඉගෙන ගන්න ඕනේ. තේරුණාද? එහෙනම් පුතේ පරිස්සමෙන් ඉන්න ටීචර් ආයිමත් එනකන්. අයිබෝවන්.